කියන්න ඕනේ අපි දාපු පළවෙනි වීඩියෝ එකට අපිට සබ්ස්ක්‍රයිබර්ස්ලා 500ක් ඇවිල්ලා තිබ්බා. වීඩියෝ එක 5000කට වැඩිය එක රැයින් බලලා තිබ්බා. ඉතින් අපිට හරිම සතුටුයි. අපිට හරිම සතුටුයි කියන්නේ. කොහොම හරි බොහොම ස්තුතියි අපිට දීපු ඒ ආදරයට. ඔයාලට ප්‍රයෝජනවත් දේවල් කතා කරන්න මම බලාපොරොත්තු වෙන ඉස්සරහටත්. අද මම කතා කරන්න යන්නේ මෙන්න මෙයාගේ බර්ත් ස්ටෝරි එක. ආර්යන් බබාගේ බර්ත් ස්ටෝරි එක අපි චුට්ටක් ඉඳගෙන ආර්යන් බබාගේ ඇඳුම මාරු කරන ගමන් කතා කරමු. ආර්යන් බබාගේ චුට්ටක් තදයි. ඔබ තාටින් අපිත් එක්ක එකතු වෙයි. එතකන් අපි පටන් ගමු ආර්යන් බබාගේ බර්ත් ස්ටෝරි එක. ධ්‍රුව බබාත් එක්ක බලද්දී ආර්යන් බබාගේ බර්ත් ස්ටෝරි එක හරිම වෙනස්. හේතුව ආර්යන් බබාව මට හම්බුනේ මං ආර්යන් බබාව හම්බෙයි කියලා හිතපු නැති දවසක. ඒ කියන්නේ එදා තිබ්බේ මොකද මට ධ්‍රුව බබාව නෝමල් හම්බ වෙච්ච හින්දා මට ඒ විදිහටම ආර්යන් බබාව හම්බෙන්න ඕනේ කියන මතේ තමයි මම හිටියේ. මේ ප්ලෑන් එක ඇහුවමත් මම කිව්වේ මට නෝමල් ඩෙලිවරි එකක් තමයි මම මේ පාරත් මට අවශ්‍ය කියලා. ඉතින් කොහොම හරි ආර්යන් බබාගේ 38 වෙනි වීක් එකේ ස්කෑන් එකට යද්දී එයාලා ඩිටෙක්ට් කරගත්තා බබාගේ අර මේ ස්කෑන් අපිට ගිහාම අර ඒගොල්ලෝ මැෂින් එක දාලා අපේ බඩට බලනවනේ බබාගේ ස්කෑන් එකේ බබාගේ හાર્ට් රේට් එකේ හැමදේම හරියට වැඩ කරනවද කියලා. ඉතින් ওই විදිහට බබාගේ ආර්යන් බබාගේ එක බලද්දී ඔතනින් 4ක් තියනවලු. දැන් ඒගොල්ලෝ කියපු විදිහට මට අදටත් ඒක තේරුම් ගන්න බෑ එතන මොකද්ද උනේ කියලා. ඔතනින් 4න් ඒ කියන්නේ ඒ බබාගේ වෙන්න අවශ්‍ය ටික් වෙන්න ඕන 4න් ටික් වෙන්නේ 3යි කිව්වා. ඒ කියන්නේ එකක් ටික් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මාව මොනිටර් කරා. මොනිටර් කරලා මම පැය ගාණක් හොස්පිටල් එකේ පැය 3ක් වගේ හොස්පිටල් එකේ මොනිටර් කරලා කොහොම හරි උදේවරුේ බබාගේ හાર્ට් රේට් එක ස්ටේබල් නැහැ කියලා හවස් වරුව වෙද්දී එක හරි ගියා කියලා මාව ගෙදර එව්වා. මේ 38 වෙනි වීක් එකෙන්. ඊට පස්සේ ආයෙ මට ඊළඟ දවසෙත් එන්න කිව්වා. මම ඊළඟ දවසෙත් ගියා. ඊළඟ දවසෙත් ඒ විදිහටම උදේවරුේ බබාගේ හાર્ට් රේට් එක ස්ටේබල් නැහැ. ඒ යන පැටර්න් එකේ ඒගොල්ලෝ කැමති නැහැ. ඒ කියන්නේ ඒ පැටර්න් එක එයාගේ හાર્ට් රේට් එක ඩ්‍රොප් වෙනවා. ආපහු ඒක සාමාන්‍ය විදිහට යනවා. ආපහු හાર્ට් රේට් එක ඩ්‍රොප් වෙනවා. ওই විදිහට තමයි ආර්යන් බබාගේ හાર્ට් රේට් එක ගියේ. ඉතින් ඒකට ඒගොල්ලෝ සතුටු නැහැ කියලා මාව එදත් පැය 5ක් විතර හොස්පිටල් එකේ තියාගත්තා. මේ 38 වෙනි සතියේ. කොහොම හරි ඊට පස්සේ හවස් වෙද්දී බබා හරි කියලා. ඊට පස්සේ මම ඉතින් මට හරි ඩවුට්. මං අහනවා මේක ගැන ප්‍රශ්න. මට ඒගොල්ලෝ හරියට උත්තර දෙන්නේ නැහැ. මං අදටත් දන්නේ නැහැ මේ මොකද්ද කියලා. සමහරකට මේක ડોක්ටර් කෙනෙක් හරි මිඩ්වයිෆ් කෙනෙක් හරි බලනවා නම් මට කියන්න. මම දන්නේ නැහැ ඇත්තටම මොකද්ද එතන ඒ වෙච්ච දේ කියලා. ඊට පස්සේ කොහොම හරි හවස් වෙද්දී ඒක හරියනවා. සමහර කෙනෙක්ට ඒගොල්ලෝ කියන හවසට බබා ඇහැරලා ඉන්නවත් දන්නේ නැහැ. උදේට බබා නිදිනවත් දන්නේ නැහැ. ඔය වගේ වෛවර්ණ දේවල් මට කිව්වා. ඊට පස්සේ 3 වෙනි දවසෙත් මම ගියා. 3 වෙනි දවසේ ප්‍රශ්නයක් නැහැ කියලා මට යන්න කිව්වා. ඊට පස්සේ 3 වෙනි දවසේ මම ගෙදර ආවා. ඊට පස්සේ මට තිබ්බේ 39 වෙනි අපොයින්ට්මන්ට් එක. ඉතින් ධ්‍රුව බබාගේ 39 වෙනි අපොයින්ට්මන්ට් එකට මට යන්න හම්බුනේ නැති හින්දා මොකද හරියටම 39 වෙනි ධ්‍රුව බබා මට හම්බෙච්ච හින්දා මං හිතුවා ආර්යන් බබාගේ 39 වෙනි අපොයින්ට්මන්ට් එකට යන්න ඕනේ නැති වෙයි. මට අද අමාරු වෙයි, හෙට අමාරු වෙයි, දැන් අමාරු වෙයි කියන මේකෙන්ම තමයි මම හැමදාම උදේට නැගිටින්නේ. මොකද මට ඉන්ඩියස් කරලා ගන්නවයි කියන එකේ TikTok බලලාමද කොහෙද මට ඒකට මාර බයක් තිබ්බා. මිනිස්සුන්ගේ කමෙන්ට් කියවලා අපි කොහොමද එහෙමනේ අපිට මොකක් හරි තිබ්බොත් අපි ඒක සර්ච් කරගෙන බලනවා. මට ඒක ගැන මාරම අර මොනම හේතුවකටත් මම ඒක කරන්නේ නැහැ වගේ හැඟීමක් තමයි මට තිබ්බේ. කොහොම හරි 39 වෙනි වීක් එකත් ආවා. කිසිම ලේබර් සයින් එකක් නැහැ. බබා එනවද නැද්ද කියලා එහෙම කිසිම සයින් එකක් යාගේ තිබ්බේ නැහැ.
ඊට පස්සේ 39න් පස්සේ ඉතින් මම අර ධ්‍රුවට වගේම එක්සර්සයිස් කරනවා, ඇවිදිනවා, ලෝකෙ නැති දේවල් කරනවා, රාස්බෙරි ටී ලීෆ් බොනවා, රටින් කනවා, අර බබා හම්බ වෙයි කියලා කියන හැම දෙයක්ම මම කොහොම හරි කරනවා. 39 වෙනි වීක් 39යි හරියටම දවස් 4යි ඒගොල්ලෝ මට ආපහු එන්න කිව්වා. 39න් 4න් හොස්පිටල් එකට උදේ ගිහින් ක්ලිනික් දවස් 3යි 39 දවස් 3යි ක්ලිනික් ගිහින් ආයේ අර heart rate ප්‍රශ්නේ ආයේ ඒ ක්ලිනික් එකේ මම මේ ස්කෑන් එක ඒගොල්ලෝ බබාව බල චෙක් කරද්දී ඒ ප්‍රශ්නේ ආවා. ඊට පස්සේ ඒගොල්ලෝ මට කිව්වා ආපහු එදා උදේ වරුවේ මම ගියේ ක්ලිනික්. මට ක්ලිනික් එකෙන් හොස්පිටල් එකට යන්න ඕනේ කිව්වා. මොකද එයාලට ඒක පොඩ්ඩක් හිතට බයයි දුරු කෑ ගහනවා. එයාලට ඒකට හිතට පොඩ්ඩක් ඩවුට්. ඒ හින්දා මට ආපහු අනිවාර්යෙන්ම යන්න කියලා කිව්වා හොස්පිටල් එකට ඒ වෙලේම. කොහොම හරි දැන් මම පැය 3ක් විතර ක්ලිනික් එකේ ඉඳලා. ඔය නේද? එන්නම කන්දර නෑ නේ හදිට අන්න. කොහොම හරි ඊට පස්සේ මගේ හස්බන්ඩ් හොස්පිටල් එකට ගියා. හොස්පිටල් එකට යද්දි දවල් 2ට විතර ඇති එදා. දවල් 2ට විතර හොස්පිටල් එකට ගිහිල්ලා අපමත් එක්ක ධ්‍රුව ඔට්ටු අල්ලනවා කන්න. දැන් දුවගෙන එන ඕන්න බලන්න. මේ බලන්න හඩ වගේද වගේ නැවිලා. මිස්ටර් හඩුස්. අපි ධ්‍රුව ඇඳුමක් මාරු කරලා ලස්සනට ධ්‍රුව එක්කන් එන්න. Hi Ken. No. කොහොම හරි මං ටක්ගාලා කියන්න පටන් ගන්නවා මොකද අපේ ධ්‍රුවත් එක්ක වැඩක් කරන්න හරි අමාරුයි. එයා මෙතනට එනවයි කියන්නේ අපේ දවසම ඔක්කොම ඉවරයි. හරි. කොහොම හරි යා මගේ හස්බන්ඩ් 3 විතර වෙද්දී 3 හරි මට මතක නෑ. ඔව් 2ට හරි 2ට වගේ තමයි හොස්පිටල් එකට ගියේ. ඊට පස්සේ හොස්පිටල් එකෙන් ආයේ මාව ස්කෑන් එකට දැම්මා. අර විදිහටම ස්කෑන් කරන්න මම පටන් ගත්තා. ડોක්ටර් ආවා. ડોක්ටර් ඇවිල්ලා thank you. ඒගොල්ලෝ ඇවිල්ලා මට කිව්වා ඔයාගේ මේ heart rate එකේ ප්‍රශ්නේ ආපහු තියෙනවා. ඒ හින්දා ඔයාට අනේ එපා මේ මල් ටික කඩන්න එපා. මේ ප්‍රශ්නේ මේවා කරගන්න නම් ඔයාට අපිට දැන් යන්න දෙන්න විදිහක් නැහැ. මගේ මල් ටික අරන් විනාශ කරනවා දරු. මේ යන්න දෙන්න විදිහක් නැහැ. ඔයාට මේ හොස්පිටල් එකේ ඉන්න වෙනවා. අපිට සැටිස් වෙනකම්ම ඔයාට හොස්පිටල් එකේ ඉන්න වෙනවයි කියලා. ඊට පස්සේ මම හරි මට ගෙදර ගිහිල්ලා මට මගේ බබාව බලලා එන්න පුළුවන්ද? ඒ කියන්නේ මට ධ්‍රුව බලලා එන්න පුළුවන්ද කියලා තමයි මම ඇහුවේ. නැහැ යන්න දෙන්න බෑ ඔයාට. බබාව බලන්නවත් ඔයාට යන්න දෙන්න විදිහක් නැහැ කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. ඊට පස්සේ කොහොම හරි හස්බන්ඩ් මාව තියලා ගියා. මාව තියලා හස්බන්ඩ් ගිහිල්ලා අරගෙන ආවා මගේ හොස්පිටල් බෑග් එක. හොස්පිටල් බෑග් එක අරන් ඇවිල්ලා අපි නැවතිලා හිටියා. ඊට පස්සේ ඒගොල්ලෝගෙන් අපි දැන් කටින් කටට මහනවා දැන් හවස හැමතිස්සෙම හවසට හරි ගියා. තාම හරි ගිහින් නැද්ද? ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා නෑ කීකේ කොහොම හරි හවස 5 විතර වෙනකන් ඇද හිටියා. ඊට පස්සේ ලොකු ડોක්ටර් ආවා. ඇවිල්ලා කිව්වා ඔයාට යන්න දෙන්න විදියක් නෑ. ඔයාට ඔප්ෂන්ස් මුකුත් නෑ. ඔයාට අද රැට ඉන්ඩියුස් කරන්න වෙනවා. බබාව ගන්න වෙනවා. අද බබාව ගන්න ඕනේ. බබා සතුටින් නෙවෙයි ඔයාගේ බඩ ඇතුලේ ඉන්නේ. මොකක් හරි හේතුවක් හින්දා එයා හරි අසතුටින් ඉන්නේ. ඉතින් ඔයා ඊට පස්සේ මං කිව්වා නේ මට බයයි. මට ඉන්ඩියුස් කරන්න බයයි. මං ඒකට හරිම අගේන්ස්ට් හිටියේ. ඊට පස්සේ එහෙම බය වෙන දෙයක් නෑ කියලා ඒගොල්ලෝ මගේ හිත හදලා අපි ඉන්ඩියුස් කරන්න දැන් ලෑස්ති වෙන්න ඕනේ කියලා කොහොම හරි මාව 6 මාර්ට හොස්පිටල් එකේ ඔෆිෂියලි ඇඩ්මිට් කරා. හවස 6 මාරයි. ඊට පස්සේ ඒගොල්ලෝ 6 මාරට මාව ඔෆිෂියලි ඇඩ්මිට් කළා. ඒගොල්ලෝ මගේ හොස්පිටල් මේක මට හරි අලුත්. මොකද ධ්‍රුවගේ ස්ටෝරි එකේ මම කෙලිම හොස්පිටල් ගියා. මට කාමරයක් තිබෙන්නේ නැහැ. ඔහේ රැන්ඩම් කාමරයක මිඩ්වයිෆ්ලා දෙන්නයි
ඊට පස්සේ මිඩ්වයිෆ්ලා එක 50ක් විතර පිරුණා බබා හම්බෙන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට අඩුම තරමින් දරුව තියාගන්න කොට් එකවත් ඒ කාමරය ඇතුලේ තිබ්බේ නැහැ. ඉතින් එක ශ්‍රේණිකයෙන් එක පැය භාගෙන් මිඩ්වයිෆ්ලා හෙන ගොඩක් ඇවිල්ලා එක දේවල් කරන. මොකද ඒගොල්ලෝ හිතුවේ නැහැ විලේ දරුව හම්බෙයි කියලා. දැන් මෙයාගේ එහෙම නැහැ. මෙයාගේ මාර ස්මූත් සහ ඒක මේ හරි ප්‍රිපේර්ඩ්. ඒ කියන්නේ මම ඒකට ලෑස්ති දැන්. නමුත් අර ඉන්ඩියුස් කරන එකේ පොඩි බයක් එක තමයි මම හිටියේ. නැත්තේ නෑ. ඊපස්සේ මේ පේනවා කන්නම යෝනි. සුදුමැණික රෝස මල කඩලා මුළු ඇඳ පුරාම දාලා. හරි කොමාරේ මාව 6 මාරේ ඉඳලා 8 මාරේ විතර වෙනකන් ඒගොල්ලෝ ඔය හොස්පිටල් එකේ ඒ කාමරේ දේවල් ලෑස්ති කරා. ඉතින් මේ කාමරේත් හරි ලස්සනයි නිල් පාට ලයිට්ස් උත් එක්ක අර නිකන් හරි ඩ්‍රීමි වගේ හරි කාම් කාමරයක්. හස්බන්ඩ්ට වෙනම අර නිදා ගන්න පුටුව වගේ පුටුවක් තිබ්බා. මට ජිම් බෝල් එක ඔක්කොම තිබ්බා. මාව ඇඩ්මිට් කරපු වෙලේ ඉඳලා මම ඉන්ඩියස් කරන එකට පොඩ බය හින්දා මම අර බෝලේ කොහොම හරි උඩ පැන හිටියා. උඩ පැන තමයි හිටියේ. මට ඒක නිකන් බබා හම්බ වෙයි කියලා. දැන් අමාරුයි කියලා එතන ඒ ජිම් බෝල් එකේ එක්සර්සයිස් කර හිටියා ඒ පැය දෙකක්. කොහොම හරි ඊට පස්සේ 8 මාට ඒගොල්ලෝ ඇවිල්ලා මං හිතන්නේ සින්ටෝ තමයි මට පිට්කොයින් එක දාන්න ඕන වෙන්නේ නැහැ කිව්වා. මොකද මොකක් හරි හේතුවක් හින්දා පිට්කොයින් එක අවශ්‍ය වෙන්නේ නැහැ. මගේ චෙක් කරා මාව කොච්චරක් ඩයලේට් වෙලාද කියලා. දැන් මේ වෙද්දි මට උදේ දැන් එදා උදේ ඉඳලම මගේ බඩ පොඩ්ඩක් ටයිට් වෙනවා. ටයිට් වෙවි නැති වෙනවා බඩට. ඒකට අර බ්‍රැක්ස්ටන් හික්ස් කියලා මෙහෙ කියනවා. ඒ කියන්නේ අර ලේබර් වලට බඩ ලෑස්ති වෙනවා වගේ එකක්. සමහරක් අය හිතනවා එතකොට ඒ බබා හම්බෙන්න එන්නේ කියලා. හැබැයි ඇත්තටම මේක ලේබර් වලට ඒ කියන්නේ වගේ හරි ලේබර් එකේ ටයිම් එකට බබා ලෑස්ති වෙන එක තමයිලු වෙන්නේ. ඉතින් මම ඒක ඒ මතේ ඔළුවේ තියාගෙන මම හිතුවේ බ්‍රැක්ස්ටන් හික්ස් කියලා. නමුත් ඒගොල්ලෝ කිව්වා මට කන්ට්‍රැක්ෂන් පටන් අරන් තියෙන්නේ කියලා. දැන් මං ක්ලිනික් එක ගිය වෙලාවේ උදේ ක්ලිනික් එකෙන් කිව්වා. එතන හිටපු මිඩ්වයිෆ් උත් කිව්වා අනිවාර්යෙන්ම අද ඔයා බබාව අරන් තමයි ගෙදර යන්නේ කියලා. ඒ කියන්නේ එයාට මැෂින් එකෙන් පේන්නේ නැති මට බබා හම්බෙන අමාරුව දැන් ඇවිල්ලා තියෙන්නේ කියලා. නමුත් මට ඒක වේදනාවක් දුරට තරම් වේදනාවක් දැනුන්නේ නැහැ. ඒ අනික වේදනාව හාත්පසින්ම වෙනස්. මට හිතා ගන්න බැරි ඒකයි දුරට තිබ්බේ වේදනාවක්. ආරෙන්ට ආවේ මාර තද කිරිල්ලක්. බට නිකන් තද කරනවා වගේ. අටාමාට මට IV ඩ්‍රොප් එකෙන් සින්ටෝ හරි මොනවා හරි දෙන්න ගත්තා. බබා හම්බෙන අමාරු කරවන්න තවත්. අටාමාට දෙන 9 අමාරුවෙන් පැය දුන්නා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මගේ ඊට පස්සේ මට දැන් මේ බඩ තද වෙන එක වේදනාව ළඟ එනවා. දැන් ඒගොල්ලන්ට ඒක මැෂින් එකෙන් පේනවා. මට එච්චර ලොකුවට අමාරුවක් නැහැ. මට මගේ බඩ තද වෙනවා. මේවා වෙනවා බඩ තද වෙනවා නැති වෙනවා. ඒක දැන් මට ළඟ එනවා. ඊට පස්සේ කොහොම හරි බඩ තද වෙනවා. ඔය අමාරුව තමයි තිබ්බේ. ඕක දැන් මට ළඟ එන්න ගත්තා. ඒකක් ඊට පස්සේ ඒගොල්ලෝ මට IV ඩ්‍රොප් එක දෙන එක නැවතුවා මගේ කන්ට්‍රැක්ෂන් ළඟ එන හින්දා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා අපි චුටි බ්‍රේක් එකක් අරගෙන ඉමු. ඊට පස්සේ අපි බලමු ආපහු අපි ආයෙ දෙන්න පටන් ගමු චුටි බ්‍රේක් එකකින් පස්සේ. මොකද ඒගොල්ලන්ට සැකයි දැන් මේ මොකද්ද වෙන්නේ. කොහොම හරි ඊට පස්සේ මම බාත්රූම් එකට යන්න ඕනේ කියලා කිව්වම මට ඒගොල්ලෝ බාත්රූම් එකට යන්න දුන්නේ නැහැ. මට කලින් මගේ දරුවගේ බර්ත් එක ගොඩක් ඉක්මන් බර්ත් එකක් හින්දා මට බබාව හම්බෙයි කියලා බයට ඒගොල්ලෝ බාත්රූම් එකට යන්න දෙන්න කියලා ඊට පස්සේ මට ඒ කියන්නේ මට බාත්රූම් කියන්නේ මේ නම්බර් 2 වලට යන්න දුන්නේ නැහැ. ඊට පස්සේ මම කොහොම හරි කියලා නර්ස් එක්කම තමයි මම බාත්රූම් එක ඇතුළට টয়ලට් එකටත් ගියේ. මේ මොකද ඒගොල්ලෝ කියපු විදිහට හරියට බබාලා කොමඩ් එකෙත් බබාලා එළියට එනවා එහෙම කියලා ඒගොල්ලෝ කිව්වා. කොහොම හරි දැන් මට බඩේ අමාරු වැඩි වෙන්න ගත්තා. දැන් මේ වෙලාව මං හිතන්නේ 11ට විතර ඇති. දැන් මට අර වේදනාව වෙනවා. අර දරුවට ආපු වේදනාව මට එනවා. ඒකත් මාර ළඟ බබා හම්බෙන විදිහටම අර දරුවට ආපු විදිහටම ඒ විදිහටම මාරම අමාරු වෙන්න ගත්තා. මම දැන් කෑ ගහනවා. එකම ප්‍රශ්නේ තිබ්බේ ආර්යන් බබාට මට ඒගොල්ලෝ මට ඕන විදිහට ඉන්න දුන්නේ නැහැ. ඒගොල්ලෝ මැෂින් එකෙන් බල බබා දැන් සතුටින් නෙමෙයි අම්මා වමට හැරෙන්න. බබා දැන් සතුටින් නෙමෙයි අම්මා ඉඳ ගන්න. ওই පැය ගානම මට තිබ්බේ ওই දේ කරන්න. හැමතිස්සෙම මගේ වේදනාව තවත් මට මුකුත් කරගන්න බෑ. මොකද ඒගොල්ලෝ හැමතිස්සෙම මාව හිට හරවනවා මෙහෙට හරවනවා.
අර බබා සතුටින් නෙමෙයි කියලා කිව්වම අපිට කොච්චර වේදනාවක් තිබ්බත් අපි හිතන්නේ අර බබාට මොනවා හරි වෙයි. ඒ හින්දා මම මෙහෙම අනික දැන් මෙතන මොකද ප්‍රශ්නයක් තියෙනවනේ යාගේ heart drop එක වෙනවයි කියන ප්‍රශ්නේ. ඉතින් අයියා බබා එක්ක සෙල්ලම් කරන්න උනට තාම බෑනේ. නෑ බබා. ඉතින් ඊට පස්සේ කොහොම හරි ඔය පැය ගානම මම හෙට හැරෙනවා මෙහෙට හැරෙනවා මාව ඉඳවනවා නැගිටවනවා කොහොම හරි කොහොම තමයි ඔය පැය ගාන. ඊට පස්සේ මම කෑ ගැහුවා මට එපිදුරා ඕනේ. මට එපිදුරා ගහන්න ගේන්න එපිදුරා ඕනෙමයි කියලා. ඊට පස්සේ එපිදුරා දෙන්නේ 7 cm ඩයලට් වෙලා නම් දැන් මේ පැය දෙකකටත් පස්සේ 3කට පස්සේ ඒගොල්ලෝ මිඩ්වයිෆ් ඇවිල්ලා චෙක් කරා මාව ඩයලට් වෙලා කියලා. මාව ඩයලට් 3 cm වලින් තමයි අපි පටන් ගත්තේ IV drop එකෙන්. නමුත් මාව එක සෙන්ටිමීටරයක්වත් ඩයලට් වෙලා තිබ්බේ නැහැ. මම 3 cm එකේම තමයි මට ඒ වුණාට contraction මාරම strong විදියට එනවා. මාර විදියට contraction අමාරුයි. 1 සෙන්ටිමීටරයක්වත් මාව ඩයලට් වෙලා තිබ්බේ නැහැ. ඊට පස්සේ මිඩ්වයිෆ් කිව්වා එයාට තව කොච්චර කාලයක් යන්න වෙයිද දන්නේ නැහැ මේ විදියට කෑගගා එපිදුරා දෙන්න කියලා. එපිදුරා ඒගොල්ලෝන්ගේ දෙද්දී ඒක දෙන්න වෙනම සර්ජන් කෙනෙක් එනවා. එතන ඉන්න මිඩ්වයිෆ්ලා කවුරුද නෙමෙයි හොස්පිටල් එකෙන් සර්ජන් එන්න ඕනේ. එයා මොකක් හරි ඔපරේෂන් එකක නම් ඉන්නේ. මම ඉවසගෙන ඉන්න ඕනේ. ඉතින් එයා ඒ වෙලාවේ ඔපරේෂන් එකක කොහොම හරි ඔය ඔපරේෂන් එක ඉවර කළා එයා මට මගේ වෝඩ් එකට එද්දි එකයි වෙලාව. ආපු ගමන් එයා මට එපිදුරා දුන්නා. මට එකෙන් මාර සනීපයක් දැනුණා. ඒ වෙලේ මම ප්‍රියාන්ට කිව්වා come it's okay come. ඒ වෙලේ මම ප්‍රියාන්ට කිව්වා මෙහෙම බඩේ අමාරුව මෙහෙම baby you looks like a say hi. මේ වෙලේ ප්‍රියාන්ට කිව්වා පපෙක් හම්බෙන්න විදිය මේ එපිදුරා හම්බුනාම මෙහෙම නම් දැනෙන්නේ මට මේ බබාලා තව 10ක් හදන්න පුළුවන් කියලා. කොහොම හරි can you take this guy? I'm just gonna finish soon. එපිදුරා දුන්නාන් පස්සේ මට හරිම සනීපයි. හරිම සනීපෙන් මම හිටියා. මං S2 වහගෙන මට එපිදුරා දුන්නා කියලා වේදනාව සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. හැබැයි අර බඩ ටයිට් වෙන එක දැනෙනවා හොඳටම. ටයිට් වෙන එක විතරයි දැනෙන්නේ. වේදනාව දැනෙන්නේ නැහැ. ඒක තමයි හරියටම මට කියන්න පුළුවන් එක. හොඳට බඩ ටයිට් වෙනවා කියලා දැනෙනවා. දැන් මේ මට පාන්දර එකට තමයි එපිදුරා දුන්නේ. නෑ පාන්දර දෙකට ඇත්තටම මට එපිදුරා දුන්නේ. හරියටම පාන්දර දෙකට. දෙක වෙනකම් මම දරාගෙන ඉඳගෙන හිටියා. දුරට පොඩි ස්පයිඩර්මෑන් පිස්සුවක් ගහලා හින්දා හැමතිස්සෙම ස්පයිඩර්මෑන්ව පෙන්නනවා. මේ කොහොම හරි දෙකට එපිදුරා දුන්නා. 1:45 විතර වෙද්දී මට තේරුණා මට දැන් පුෂ් කරන්න ඕනේ. එපිදුරා දුන්නාට ඔයාට හොඳට ඒක තේරෙනවා. එපිදුරා දුන්නාට ඔයාට හොඳට තේරෙනවා මේ ඔයාට පුෂ් කරන්න ඕනේ ටයිම් එක. ඉතින් දැන් 2:45ට මම නර්ස්ට කතා කරලා කියනවා මට පුෂ් කරන්න ඕනේ. මට හිතෙනවා බබා එනවා වගේ කියලා. දැන් මේ දෙවෙනි පාර මං එහෙම කියනවා. පළවෙනි පාර ඒගොල්ලෝ බලලා නෑ තාම බබා එහෙම ඇවිල්ලා නෑ ඩයලට් වෙලා නෑ කියලා. ඒ පාරත් ඩයලට් වෙලාද කියලා චෙක් කරා. එතකොටත් ඩයලට් වෙලා තිබ්බේ 5ක් වගේ. ඊට පස්සේ දැනුත් ඒගොල්ලෝ එච්චර ගණන් ගත්තේ නෑ. ගණන් ගන්න නැතුව ඇවිල්ලා මගේ කකුල උස්සලා අර ටෝච් එක ගහලා දැන් මගේ කාමරේ කළුවරයි. ටෝච් එක ගහලා චෙක් කරද්දී එකපාරට නර්ස් කෙනෙක් කෑ ගැහුවා ඔළුව ඇවිල්ලා කියලා. කොහොම හරි බබාගේ ඔළුවේ බාගෙට වගේ එළියට ඇවිල්ලා ඔළුව ඇවිල්ලා කියලා කෑ ගැහුවා. ඒගොල්ලෝ ඉමර්ජන්සි බටන් එකේ පුවා දුරට වගේම ගොඩාක් මිඩ්වයිෆ්ලා ඇතුලේ පිරුණා. මගේ මහත්තයා පුටුවේ නිදිගෙන හිටියේ. එයාවත් නැගිට්ටෙව්වා නර්ස් ගිහිල්ලා. මහත්තයාත් මෙහෙම බලලා කිව්වා the head is already ඔළුව එළිය ඇවිල්ලා තියෙන්නේ. ඔයාට තව ඔයාට එකපාරයි පුෂ් කරන්න තියෙන්නේ. කොහොම හරි ඔළුව අනිත් ලොකු මිඩ්වයිෆ්ත් ඇවිල්ලා බලලා ඔව් ඔළුව ඇවිල්ලා එහෙම කියලා කිව්වා. ඒ මිඩ්වයිෆ් මගේ මූණෙන් නිකන් කිව්වා ඇයි ඔයා පිදුරා ගත්තේ වගේ කපුත් නිකන් මූණෙන් කිව්වා කියලා පැයකට. කොහොම හරි එකපාරයි ආර්යන් බබා එළියේ. ආර්යන් හරියටම පාන්දර 3ට තමයි ආර්යන් හම්බුනේ. ආර්යන් එළියේ. කොහොම හරි බබා හම්බුනන් පස්සේ ආර්යන් බබා ඇඬුවේ නැහැ. ආර්යන් බබාව නම් පාට වුණා.
ආර්යන් බබා කිසිම විදිහෙන් රියැක්ට් කරේ නැහැ කිසිම දෙයකට. ඒක හරි භයානක අත්දැකීමක් මට ඇත්තටම. මේ ධ්‍රුව නම් එළියට අරගෙන ඇඟෙන් තිබ්බ ගමන් ඇඬුවා. ආර්යන් බබා දම් පාටයි. ඊට පස්සේ ආයේ මගේ මිඩ්වයිෆ් ඉමර්ජන්සි බටන් එක එවුවා. මිඩ්වයිෆ් ලාස් ලොකු ඩොක්ටර්ස් ලක්කම ආවා. ලොකු මැෂින් එකක් ගෙනාවා. මට මතක විදිහට ඒගොල්ලෝ වෙනම තමයි මැෂින් එක ගෙනාවා. නැත්නම් ඒක කාමරේ තිබ්බද කියලා මට මතක නෑ. ආර්යන් බබාව ඒ මැෂින් එකේ තියලා ආර්යන් බබාගේ නහයට වතුර ගිහිල්ලා වතුර පිරීලා ඉවුවා. මට කියන්න අමතක වුණා මගේ වෝටර් බෑග් එකේ කතාව මට කියන්න ඇත්තටම අමතක වුණා. මම ඒක අන්තිමට කියන්න. කොහොම හරි ආර්යන් බබාගේ නහය වතුර පිරීලායි කියලා එයාගේ නහයට බට දාලා වතුර ඇද්දා. ලයිට් ඇල්ලුවා. එක දේවල් කරලා තමයි ආර්යන් බබාව ඇඬෙව්වේ. එතකොටත් මම ප්‍රියානේ මූණට මූණ බලාගෙන අත් දෙක අල්ලගෙන මම කෑව ගහනවා මගේ බබා හොඳින් නේද මගේ බබා හොඳින් නේද කිය එක ඩොක්ටර් කෙනෙක් මගේ අතින් අල්ලගෙන මෙහෙම වෙනවා මේක සාමාන්‍ය දෙයක්. එයාගේ බර්ත් එක හරි ඉක්මන්. ආර්යන්ගේ ලේබර් ඩියුරේෂන් එක 16 minutes. ඔය හොස්පිටල් එකේ තියෙන සාමාන්‍යයෙන් ඉක්මන්ම බර්ත් එකක්. ඒගොල්ලෝ ලේබර් ඩියුරේෂන් එක ගණන විදිහක් තියෙනවා. ධ්‍රුවගේ පැය දෙකක් ආර්යන්ගේ 16 minutes. මම දන්නේ නැහැ කොහොමද ඒක කියලා. කොහොම හරි එයා ඒක බය වෙලා වගේ එළියට ඇවිල්ලා තියෙන එක. මොකද එයා හිතපු නැති වෙලාවක තමයි එළියට ආවේ. ඒ හින්දා බය වෙලා හිටියේ. ඒක හින්දා යාළ පොඩි පුෂ් එකක් දෙන්න ඕන කිව්වා. එයාව නැගිට්ටවන්න. එච්චරයි වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට අර හાર્ඩ් ඩ්‍රොප් එකක් තිබ්බ හින්දා තමයි මම ප්‍රියානේ ගොඩක් බය වෙලා හිටියේ. මොකද මේක ඉන්ඩියුස් කරන්න ඕනේ මෙයාට මෙහෙම දෙයක් වෙච්ච හින්දානේ. එතකොට බබා හම්බෙද්දි මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තිබ්බද කියන එක අපි දෙන්නගේ හිතේට මාර ලොකු බයක් දැනුණා. දෙන්න කිව්වේ නැති වුණාට. කොහොම හරි ඊට පස්සේ ඒ ඔක්කොම එතනින් එහාට හොඳට සිද්ධ වුණා. පාන්දර 3ට ආර්යන් හම්බුණා. එදාම මම ගෙදර ආවා. මම හොස්පිටල් එකේ රැයක්වත් හිටියේ නෑ. පැය 6න් අපිට දෙවෙනි බබා හම්බුනහම බබායි අම්මයි දෙන්නම නිරෝගී නම් පැය 6න් ගෙදර යන්න පුළුවන්. හොස්පිටල් එකේ ඉන්න ඕනේ නෑ. හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඕනේ නෑ. කවුරුත් හොස්පිටල් ආවෙත් නෑ. අම්මයි මගේ නැන්දම්මයි ආවා ඇත්තටම කිව්වොත්. ධ්‍රුව බබා ආවා. එදාම ඒ වෙලාවේ ධ්‍රුව ඔක්කොමත් එක්ක එදාම මම ගෙදර ගියා. ගෙදර ආවා. ඉතින් ඒක හරි වෙනස් අත්දැකීමක් මට. මොකද ධ්‍රුවට මම හොස්පිටල් එකේ දවස් 2ක් හිටියා. ආර්යන් බබාට එකක්වත් හිටියේ නෑ. ආර්යන් බබාට ඉන්ඩියුස් කරන රැය තමයි හිටියේ. ආර්යන් බබාගේ වෝටර් බෑග් එක කතාව මට කියන්න බැරුණා. ආර්යන් බබාගේ වෝටර් බෑග් එක මම 3 පාරක් විතර කැඩිලයි කියලා හිතලා හොස්පිටල් ගියා. ඒ සතියේ 38ත් 39ත් කියන සතියේ 3 පාරක් විතර ආර්යන් බබාගේ වෝටර් බෑග් හැබැයි ඒ ගිය හැම පාරම ආර්යන් බබාගේ මේක තමයි ඉන්ඩියුස් කරන්න ඕන හේතුව ඇත්තටම කිව්වොත්. ආර්යන් බබාගේ වෝටර් බෑග් එක කැඩිලා නැහැයි කියලා ඒගොල්ලෝ මාව ගෙදර එව්වා. හැබැයි අන්තිම දවසේ දැන් ඉන්ඩියුස් කරන දවසේ ගිහිල්ලා බලද්දී ඒගොල්ලෝ කිව්වා මගේ වෝටර් බෑග් එක කැඩිලයි කියලා. ඉතින් අර මොකද මට අර ගොඩාක් වතුර ගියේ නෑ. මට වතුර ඩ්‍රොප් එකක් දුරට වගේම තමයි ගියේ. නමුත් ඒගොල්ලෝ නෑ කී ඉඳලා එදා කියලා ඊට පස්සේ ඒගොල්ලෝ මට කියනවා ඔයා මෙච්චර දවස් ගාණක් හොස්පිටල් එකට කැඩිලා කියලා ආවා. අපිට ෂුවර් නෑ ඇත්තටම වෝටර් බෑග් එක කැඩුනේ කොයි වෙලේද කියලා. අපි චෙක් කරද්දී වෝටර් බෑග් එකේ ලෙවල් එක මෙච්චරයි. අද චෙක් කරද්දී ඒක ගොඩක් අඩු වෙලා. ඒ හින්දා අපිට දවස් 3ක් දෙන්න බෑ. හරියටම කැඩිච්ච දවස දන්නේ නැති හින්දා අද ඉන්ඩියුස් කරන්න ඕනේ කියන හේතුව හින්දා තමයි ඇත්තටම බබාව ගොඩක්ම ඉන්ඩියුස් කරන්න ඕනේ සහ එයාගේ heart rate එක drop වෙන එක. කොහොම හරි ඕක තමයි ආර්යන් බබාගේ ස්ටෝරි එක. හරිම වෙනස්. normal delivery එකත් එක්ක ගද්දී නමුත් හරිම පොසිටිව් මට හිතෙන විදියට. මොකද එපිදුරා වලට against ගොඩක් අය ඉන්නවා. ඒකට අකමැති අය ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. මමත් එහෙමයි. මටත් ඒක උමනා ගහන්න ඕනෙම නැති කියන තැන තමයි මම හිටියේ. නමුත් ඒක ගහන්න වෙනවා නම් ඒක ගහන්න වෙනවා. ඔයාට බබාව ගන්න වෙන විදිහක් කියන්නේ C section කරන්න වෙනවා නම් ඒක කරන්න වෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපි අම්මා කෙනෙක්
උනාම මං හිතන්නේ අර අපි ස්ට්‍රික්ලි අපිට නීතියක් දාගන්නවට වැඩිය අපි ඒ වෙන දෙයට අපි කොහොම හරි මුණ දෙනවයි කියන මයින්ඩ් එකෙන් අපි හොස්පිටල් එකට ගියාම ලේසියි කියලා මට පස්සේ හිතුණා. ධ්‍රුව බබාට මට ડિප්‍රෙෂන්ස් වගේ ආවට ආර්යන්ට මට ඩිප්‍රෙෂන් ආවේ නැහැ. ඒකට හේතුව මං හිතන්නේ හොස්පිටල් එක. එක්කෙනෙක් දාලා තිබ්බ මට ડિප්‍රෙෂන් ගැන වීඩියෝ එක කරන්න කියලා. මම හිතුවා මං ඒක ඇත්තටම බර්ත් ස්ටෝරි දෙක මේ එකතු කරලා ඒක මම කම්පෙයාර් කරලා මට ඒක ආවේ හේතුවත් එක්ක ඊළඟ වීඩියෝ එකකින් හරි මම ඒක ගැන කතා කරනවා කියලා හිතුවා. ඉතින් මේක තමයි ආර්යන් බබාගේ ස්ටෝරි එක. බොහොම ස්තුතියි. ආපහු මම කියනවා බොහොම ස්තුතියි පළවෙනි වීඩියෝ එකට අපිට එච්චර ආදරයක් දුන්නාට. දිගටම අපිත් එක්ක ඉන්න. දිගටම මට හිතෙන ලස්සන කන්ටෙන්ට් මම අරන් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අන්තිමට කියන්න ඕනේ අපි ඔයගලන්ට හරි ආදරේ. අපේ තාර පවුලට ආදරය කරනවා ඔයාලට අපිත් ආදරේ. අපිව ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. ගොඩක් YouTube එක ගැන එච්චර ලොකු say like කරන්න like කරන්න. like කරන්න. අපිත් එක දිගටම රැඳිලා ඉන්න. ඔයගලන්ට තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මට පුළුවන් විදියට මම ඒක ගැන මම දන්නවා නම් අනිවාර්යයෙන්ම මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ගිහින් එන්න.